දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඊයේ දවසේ අපි ඉගෙන ගත්ත රෝම 10:17 අනුව ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙනුත් දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමෙනුත් පමණයි කියා. ආමෙන්. ඉතින් මට ඇදහිල්ල නැත්තම් මං ඇදහිල්ල ලබා ගත යුතුයි. ඇදහිල්ල ලබා ගන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඒ එකම ක්‍රමවේදය තමයි ඇසීමෙන්. මොකක් ඇසීමෙන්ද? දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් පමණයි. මගේ මිත්‍රය, ඔබ දෙවියන් වහන්සේගේ වචනේ හදාරනකොට ඔබ දකින දෙයක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වම ඔබ සුවයි කියලා උන්වහන්සේ බොහෝ අවදීන් වල කියා සිටියා. ඔබගේ ඇදහිල්ල නුඹව සුව කරනු ලැබුවා කියලා. උන්වහන්සේ කවදාවත් කිව්වේ නෑ මම නුඹව සුව කරනු ලබනවා කියලා. උන්වහන්සේ කිව්වෙත් නෑ ඔබේ යාඥාව නුඹව සුව කරා කියලා. ඉතින් ඔබ ඕනම දෙයක් ගැන යාඥා කරන ප්‍රථමයෙන් ඔබ ඔබගේ පදනම හරි ස්ථාවරත්වයට පැමිණෙන පිණිස ඒකට අදාළ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරලා ඒ වචනය තුලින් තමගේ ඇදහිල්ල ගොඩනගාගෙන ඒ වචනය ප්‍රකාශ කරලා ඔබ සූදානම් වෙච්ච ස්ථානයකට එන්න අවශ්‍යයි. මොකද නිසාද ඇදහිල්ල තමයි නුඹව ඔබගේ අවසාන ප්‍රතිඵල ලබා ගන්න ස්ථානයට ගෙන යනු ලබන්නේ. අපේ නිසා අපේ සාර්ථකත්වයේ කුළුණු තුන අපි ඊ දවසේ ඉගෙන ගත්තා. ඒ දේ අපි අවශ්‍යයි නැවතවරක් මෙනෙහි කරමු අපි. එක දේ තමයි පළවෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ වචනයට මම අවනත වෙන්න නම් උන්වහන්සේගේ වචනය ඇසෙන ස්ථානට මම පැමිණිය යුතුයි. උන්වහන්සේගේ වචනය මට ලැබෙන තැනක් එන්න ඕනේ. දෙක උන්වහන්සේගේ වචනය ලැබුණම ඒ වචනෙට අපයන් සවන් දෙන්න අවශ්‍යයි. මගේ මුළු හදවතින් මගේ මුළු මනසෙන් උන්වහන්සේගේ වචනයට මම සවන් දිය යුතුයි. උන්වහන්සේගේ වචනේ කියන දේ මට මොකද්ද කියන්නේ කියලා මම සවන් දෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනයෙන් මම ඉඩ දෙන්න අවශ්‍යයි මගේ ජීවිතයට කතා කරන්න පිණිස. අපි ආඥා කරන විට අපි බොහෝ වෙලාවට කරන්නේ මොකද්ද? අපි උන්වහන්සේ අපට කතා කරන්න කවදාවත් ඉඩක් තියන්නේ නැතුව අපි නොනවත්වා අපි උන්වහන්සේට කතා කරලා ආමෙන් කියලා අපි නවත්තලා යනවා. අපි එම නිසා ඉඩ දෙය යුතුයි උන්වහන්සේට අපේ ජීවිතයට පෞද්ගලිකව මට උන්වහන්සේගේ වචනයෙන් කතා කරන්න. ඒ තුන්වෙනි පියවර තමයි අපිට ඇදහිල්ල පැමිණෙනවා. මේ ක්‍රියාවලිය තුළ ක්‍රියාදාමය තුළ අවසාන ඵලය තමයි ප්‍රතිඵලය තමයි අප තුළ ඇදහිල්ල හට ගන්නවා. එක වචනයට ප්‍රවේශ වීම, දෙක වචනයට මුළු හදවතින් ප්‍රාණයෙන් අපි සවන් දීම, ඒ කාරණා කොටගෙන තුන ඇදහිල්ල හට ගන්නවා. ඉතින් අපි මා එක්ක මේ කියන්න උන්වහන්සේගේ වචනය, ඒකට සවන් දීම, ඇදහිල්ල. නැවත වාරයක් උන්වහන්සේගේ වචනය, ඒට සවන් දීම, ඇදහිල්ල. අද අපි ඉගෙන ගන්නට යන්නේ මේ ජීවමාන ක්‍රියාශීලී වචනය මගේ ජීවිතයට පෞද්ගලිකව මම අදාළ කරගත යුතුයි. පෞද්ගලිකත්වයක් මගේ ජීවිතයට මේක මම තබා ගත යුතුයි. මගේ පෞද්ගලික බීජය වෙන්න අවශ්‍යයි මේ වචනය. හලෙලූයා. මම මේ තේරුම් ගැනීමට වටහා ගැනීමට උන්වහන්සේගේ වචනය ගැන වටහා ගැනීමට පැමිණියාම පමණයි. ඒක ග්‍රීක වචනය කියලා කතා කරනු ලබන්නේ රේම වචනය. මේ රේම කියන වචනේ අර්ථය තමයි කතා කරනු ලබනු වචනයයි. ඒක නිසා තමයි ඇදහිල්ල පැමිණෙන්නේ වචනය ඇසීමෙන් කියලා සඳහන් කරනු ලබන්නේ. ඒක හරියට අපි දොස්තර කෙනෙක්ගේ වාර්තාවක් අපි ලබාගෙන ඉවරලා ඒ වාර්තාව අපිට කියවුණු ලැබුවොත් කවුරු නැත්නම් අපි කියවුවම අපිට ඒක ඇසෙනවා. ඒක ඇසුණාන් පස්සේ ඒ වචන අපිට කතා කරනු ලබනවා. අපිට කතා කරනු ලැබුවම ඊට පස්සේ ඒ කාරණා කොටගෙන අපට රෝගකාරක හටගන්න ගන්නවා. ඉතින් අපි නැවත නැවතත් දවස පුරාවට ඒ ඍණාත්මක රෝග ලක්ෂණ ගැන නැත්නම් රෝගය ගැන තියෙන වචනේ අපට කතා කරනු ලබනවා. ඊට පස්සේ ඒ කාරණා කොටගෙන මොකක්ද වෙන්නේ? ඔබට බය නැත්නම් කනස්සල්ල ඔබේ ජීවිතය තුළ හට ගන්නවා. ඒ ආකාරයෙන්ම තමයි උන්වහන්සේගේ වචනය අපි ඇසුනම ඒ රේම එක ලබා ගත්තම දිගටම අපි ලබා ගත්තම මොකද්ද වෙන්නේ? එයින් ඇදහිල්ල හට ගන්නවා. වචනේ කතා කරනු නොලැබුවොත් අපිට ඒ වචනය ඇසෙන්නේ නැහැ. ඉතින් වචනේ ඇසීමෙන්ද
ඇසීමෙන්ද කියලා දෙසරයක් පතා කරන රෝම 10:17 සඳහන් කරන ආකාරයේ. ඉතින් ඒ කියන්නේ උන්වහන්සේගේ වචනේ අපි නිකන් ඔහේ කියවගෙන යෑම නෙමෙයි. නමුත් ඇසීම සහ ඒක රේමා එකක් හැටියට කතා කරන වචනයක් වෙන්න අවශ්‍යයි ඔබටත් මටත්. ඉතින් අපි මේ පොතක ලියා තිබෙන වචනය අපි කියවද්දී ඒක පරිවර්තන වෙන්න අවශ්‍යයි අපට ඇසෙන වචනයක් හැටියට. ඉතින් ඇදහිල්ල පැමිණෙන්නේ වචනය කියවීමෙන් පමණක් නෙමෙයි. සමා වෙන්න. ඒක එම නෙමෙයි. එහෙනම් මගේ ජීවිතේ පරිවර්තන වෙන්න හැකිවන්නේ කෙලෙසද? ඒ වචනේ තිබෙන කළුවෙන් සහ රතුවෙන් ඉංග්‍රීසි බයිබලෙන් තියෙන රතුවෙන් ඒ වලින් තමයි ජීවිතේ පරිවර්තන ලබන්නේ. ජීවිත වෙනස් වෙනු ලබන්නේ නැහැ. ඒ වචනේ කියවීමේදී මගේ ජීවිතයට කතා කරනු ලබන යම් පද. ඉතින් ඒ මගේ ජීවිතයට කතා කරන වචනේ රේම වචනේ තමයි මගේ ජීවිතයට මට අදාළ කරගත හැකි වන්නේ. කාටද පුළුවන් වන්නේ මේක අදාළ කරගන්න? ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියාම ඒ උන්වහන්සේ ඔබේ ජීවිතයට පෞද්ගලික ලෙස ඒ වචනේ අදාළ කරනවා. උන්වහන්සේ පැමිණියාම උන්වහන්සේ පුදුමාකාර ලෙස ඔබේ ජීවිතයට මගේ ජීවිතයට මේක පෞද්ගලික අදාළ කරනු ලබනවා. දැන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ කොතරම් ප්‍රඥානවන්තද? උන්වහන්සේ ඔබට මට අවශ්‍ය ඒ වෙලාවට ආවේනික වූ වචනය මට කතා කරනු ලබනවා. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ වෙතට මාව ගෙනියනු ලබන්නේ. උන්වහන්සේ තමයි ඒ වචනය ඔබට ජීවනය කරනු ලබන්නේ. ඒක පැමිණෙන්නේ කොයි අවස්ථාවේද? දෙවියන් වහන්සේ මට කතා කරන වචනේ මම සවන් දෙන විටයි. ඉතින් මම මේ කටහඬට නැවත නැවතත් සවන් දෙන විට මොකද්ද වෙන්නේ? ඇදහිල්ල හට ගන්නවා. ඇදහිල්ල කුමකටද? ඒ ඇදහිල්ල ඔබේ ජීවිතේ ඔබට අවශ්‍ය ඕනම දෙයකට. ඔබේ දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දෙයට ඇදහිල්ල ඔබ ලබා ගත යුත්තේ ඒ රේම වචනයෙන්. ඉතින් කතා කරන වචනය නැත්තම් රේම වචනය ක්‍රියා කරනු ලබන්නේ කොයි වෙලේද? උන්වහන්සේගේ වචනෙට මිනිසෙක් සවන් දෙන විට, ඒට මෙනෙහි කරන විටයි. ඉතින් පියාණනි, ඔබ වහන්සේ මේ සත්‍යතාවය අපට ඉගැන්වුවාට ස්තුතියි. ඇදහිල්ල පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය ඇසීමෙන් උත් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඇසීමෙන් උත් පමණයි ස්වාමිනේ. ස්වාමිනේ, අද ඔබ වහන්සේ අපට යම් ෆෝමියුලා එකක් ඉගැන්වුවා ස්වාමිනේ, සරල එකක්. මම ස්වාමිනේ ඉන්නා ලෙසම මගේ ප්‍රශ්න ස්වාමිනේ මානසික ලෙස මං හිතන්නේ නැතුව ප්‍රශංසා වේවා ස්වාමිනේ. මගේ ජීවිතය ස්වාමීන් වහන්සේගේ ඔබ වහන්සේගේ වචනය කෙරෙහි මම මෙනෙහි කරමින් ඒ වචනේ මට කතා කරනු ලබනවා ස්වාමිනේ. ස්වාමිනේ, මගේ ප්‍රශ්නෙට අවශ්‍ය යම් ස්වාමිනේ ප්‍රඥාවද ස්වාමිනේ, මට අවශ්‍ය අනුශාසනාවද ස්වාමිනේ මට දෙනු ලබනවා ස්වාමිනේ. එම නිසා තමයි ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය මට පෞද්ගලික ලෙස මම අදාළ කරගත යුත්තේ ස්වාමිනේ. එවිට මට කතා කරනු ලබනවා ස්වාමිනේ. ස්තුති වේවා. හාලෙලූයා ස්වාමිනේ. දැන් උදාහරණයක් හැටියට ඇදහිල්ල පැමිණෙන්නේ උන්වහන්සේගේ වචනේ ඇසීමෙන්. එහෙනම් අපි බලමු කන්‍යා මරියා ගැන. ඇය නාසරෙත්හි කුඩා නුවරක ජීවත් වුණා. දවසක් ගාබ්‍රියෙල් දේවදූතයා දෙවියන් වහන්සේගේ පණිවිඩයක් ඇතුව ඇය වෙතට පැමිණියා. මොකද්ද මේ දේවදූතයා කියා සිටියේ? මරියා, බය නොවන්න, නුඹ දෙවියන් වහන්සේට ප්‍රසන්නව සිටී කියා. ඔබ දෙවියන් වහන්සේට ප්‍රසන්නව සිටී. ඒ අප හැම කෙනෙක්ටම ඒ ස්වාමින් වහන්සේම සඳහන් කරනවා ඔබටත් මටත්, මම නුඹ සමගයි, බය නොවන්න, මම නුඹ අත්හරින්නේ නැහැ, නුඹෙන් ආත්ම නොයන්නේ නැහැ, නුඹ කාලේ අවසානයේ දක්වා මම නුඹ සමග සිටිනවා. මම දන්නවා ඔබේ ජීවිතයේ හුඟක් ප්‍රශ්න, කම්කටොළු, හැඟීම් වලට ඔබ අසු වෙලා සිටිනවා. බොහෝ හැඟීම් ඔබේ උන්වහන්සේගේ වචනයට පටහැන් ලෙස ඔබේ ජීවිතයට ක්‍රියා කරනවා. පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ වචනය ගැන මම ස්තුති කරනවා. ඒ ජීවණي හට ගන්න නිසා. දැන් අපේ ජීවිතවල ස්වාමිනේ, ඒ ජීවිතවල ස්වාමිනේ ගතවන්නා වූ, ක්‍රියාවන්නා වූ ඒ අවස්ථාවන් හරියට ඒ ගෝලයන් ස්වාමිනේ ඇදහිලා නැතුව බෝට්ටුවේ සිටියාක් මෙන් ස්වාමිනේ ඔවුන් බයපත්වල සිටියා. බෝට්ටුවේදී අපි මිය යයි කියලා. ඒ වගේ ස්වාමිනේ මුළු ලෝකෙම වෛරස් ස්වාමිනේ
රෝගය පැතිරමින් සිටින මනුස්සයන් ස්වාමිනී තමා මැරෙයි කියනෝ බය ඇතුව ජීවත් වෙනවා. පියාණනි පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වෙන මනුස්සයා පමණයි ස්වාමිනී ඔබ වහන්සේ ප්‍රසන්න කරන්නේ ස්වාමිනී. ඔබ වහන්සේ වචනන ජීවත් වෙන්නේ ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනේ කියනවා ඇදහිල්ලෙන් ජීවත් වෙත මනුස්සයන් ජයග්‍රාහක ජීවිතයක් ගත කරා කියා. පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. මේ වචනය දුන්න එක ගැන ස්වාමිනී වචනේ අපි උදේ ස්වාමිනී රාත්‍රියේදී මෙය මෙනෙහි කරනවා. ස්වාමිනී ගීතාවලියේ පළවන පරිච්ඡේදයේ කියා සිටිනවා මාගේ වචනේ දිවා රාත්‍රී මෙනෙහි කරන මිනිසයා හරියට ස්වාමිනී ගඟක් අතර සිටවුවා වූ ස්වාමිනී ගසක් හා සමානයි. කවදාවත් ස්වාමිනී ඒ කොළ මැලිවන්නේ නැහැ ස්වාමිනී. ස්වාමිනී හැම කාලයකම ස්වාමිනී එය ලස්සන ප්‍රාණවත්ව තිබෙනවා. පියාණනි අපේ ජීවිතයේ ස්වාමිනී අපි යන්න ඕනම දෙයක් තුලින් ඔබ වහන්සේගේ වචන තුල අපි සිට ගන්නවා. අපි සහෝදර සහෝදරය මේ ඉගැන්වීම අරගෙන ඔබේ ජීවිතේ මොන වාතාවරණයකද ඉද්දිත් ඔබ මෙනෙහි කරමින් ඔබේ ජීවිතයේ වචනේ රේම වචනේ කතා කරන්න ඉඩ දීලා ඒ වචනන ඔබ ප්‍රකාශ කරන්න. පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සෑම නොහැදිලිවන්ත කමක්ම මම මේ මොහොතේ දුරු කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ අන්ධයස් මම මේ මොහොතේ අරින්න කියනවා. පියාණනි ඒ තිරය ඉරුණා ස්වාමිනේ සම්පූර්ණ තිරය අයින් කරනු ලැබුවා. දැන් තේරුම් ගැනීම තියෙනවා ස්වාමිනේ ප්‍රඥාව තිබෙනවා දැනුමුතුකම තියෙනවා ස්වාමිනේ මන්ත්‍රණය තිබෙනවා ස්වාමිනේ දිව්‍යමය මඟ පෙන්වීම තිබෙනවා ස්වාමිනේ. පියාණනි ඔබ වහන්සේට බිය ස්වාමිනේ සහ සුදාත්මන වහන්සේ ඔබ වහන්සේගේ අනුශාසනාව අනුභවය තියෙනවා ස්වාමිනේ. පියාණනි මේ ආශිර්වාදය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. මේ ආශිර්වාදයේ කරුණ කොටගෙන ස්වාමිනේ සියලු මානසික ආතතියක් සම්පූර්ණ නිදහස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹත් නුඹේ පවුලත් ආශිර්වාද ලබන්න. මේ දේශයන් වලට ඔබේ දේශයන් වලට ආශිර්වාදයක් වන පිණිස මම ආශිර්වාද කරනවා ඔබට. කියන්න ඔබ මුකැරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ආලේපලත් මම උන්වහන්සේගේ ප්‍රසන්න බව ලබා තිබෙනවා. උන්වහන්සේගේ අභිමුඛය ඔබේ ජීවිත තුළ තිබෙනවා කියලා ප්‍රකාශ කරන ලබන්න. ඒ අභිමුඛයේ කර්ණ කොටගෙන ඒ ප්‍රේමයේ කර්ණ කොටගෙන කොන්දේසි රහිතව ඔබ සමාවදිය හැකි ජීවිතයක් ඔබ ගත කරනවා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්තුති කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්.